ආයිබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම. ඉතින් යාළුවනේ ඔන්න මම අදත් අරන් ආවා මැද පෙරදිග රටවල් වලට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා කතා කරන විදිහ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි like එකක් දාන්න, comment එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. වෙලාවක් ලැබුණ ගමන් මම reply එකක් දානවා ඔයාලට. ඉතින් යාළුවනේ අපි යන් අපේ වීඩියෝ එකට. යාළුවනේ මම මෙතන අරන් තියෙන්නේ සව්ව කියන වචනේ අද අරන් තියෙන්නේ මේක කරන්න සව්විහාදා මේක කරන්න සව්විහාදා මොකක්ද කරන්නේ ශුණු සව්වි එහෙම නැත්නම් සූ සව්වි කියලාත් අහනවා ශුණු සව්වි මොකක්ද කරන්නේ ඇයි කරන්නේ ලේ සව්වි කියන ලේ සව්වි කියලාත් කියනවා එයාලා ලේ කියලාත් පාවිච්චි කරනවා ඇයි කරන්නේ ලේ සව්වි කවුද කරන්නේ මින් සව්වි එහෙම නැත්නම් මිනු සව්වි කියලාත් කියනවා මිනු කියන්නේත් කවුද කියන එක මින් සව්වි කවුද කරන්නේ ඊයේ කළා එම් සව්වි ඊයේ කළා එම් සව්වි අද කරන්න සව්වි එලියොම් අද කරන්න සව්වි එලියොම් පස්සේ කරන්න සව්වි බාදෙන් පස්සේ කරන්න සව්වි බාදෙන් මෙතන යාළුවනේ පී කියන වචනේ අරන් තියෙන්නේ ඔයාලත් මේ විදිහට එක වචනයක් අරන් ඒකට එකතු කරන්න එක වචන එතකොට හදාගන්න පුළුවන් ඒක තියෙනවද පීහාදා ඒක තියෙනවද සමහර අය අහනවා මොජූත් හාදා කියලාත් අහනවා සමහර අය පීහාදා ඒක තියෙනවද මට තියෙනවා පීආනා මට තියෙනවා පීආනා හෙට තියෙනවා පීබුක්රා ඉතින් ඕකට තව වචනයක් එකතු කරපුවම වචන තුනක් එනවා. අන්න එහෙම තමයි කතා කරන්න ඉගෙන ගන්න. හෙට තියෙන්නේ මොකද්ද? දැන් හෙට තියෙනවා පීබුක්රා. හෙට තියෙන්නේ මොකද්ද? ඉස්කෝලේ නම් මදරස දාන්න. පීබුක්‍රා මදරස හෙට ඉස්කෝලේ තියෙනවා. අන්න ඒ වගේ තමයි එකතු කරන්නේ. ළමයි ඉන්නවද? පී අවුලාද් ළමයි ඉන්නවද? සල්ලි තියෙනවද? පීපුලුස් සල්ලි තියෙනවද? ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා මුස්කිල් පී බාණ්ඩ තියෙනවද පී අග්‍රාත් එහෙම නැත්නම් පී සමාන් කියලා අහන්නත් පුළුවන් සමාන් කියන්නේ තේ බඩු බාණ්ඩ වලට තමයි කියන්නේ සමාන් කියනවා අගරාත් කියලා එයාලා කියනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔහමයි අරාබි වචන එකතු කරන්න. ඉතින් එක වචනයක් ගන්න ඒකට පොඩි වචනයක් දාන්න වාක්‍යයක් හදන්න ඒ විදිහට කතා කරන්න ඊට පස්සේ තව ඒ වචන දෙකට තව වචනයක් දාන්න. ඉතින් එහෙම වාක්‍ය හදලා කතා කරනවා ගොඩාක් දුරට පොතක් පෑනක් අරගෙන එහෙම හැදුවොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දෙනෙක් මැසේජ් කරලා තිබුණා කොහොමද මතක හිටින්නේ නැහැ නේ කියලා. ඉතින් ඒ වගේ පුංචි වචන ගන්න. වචන දෙකක් අරගෙන වාක්‍යයක් හදන්න. ඒකට තව වචනයක් දාලා ඔයා පොතේ ලියලා ඒ විදිහට හදලා කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමදිනාටම තෙරුවන් සරණයි. අලුත් වීඩියෝ එකක් අරන් එනකල් පරිස්සමෙන් ඉන්න.